නම් භික්ෂුණියයි. වියෝවෙන් පසුත් ස්වර්ණ හංසයෙක්ව ඉපදී තම දරුවන් පෝෂණය කිරීමට උත්සාහ දැරූ ඒ උත්තරීතර පියාණන් වූයේ අප මහා බෝසතාණන් වහන්සේමය. ස්වර්ණ හංස ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කළා. එකල බමුණු කුලයක උපන් අප මහා බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් සිටියා. ඔවුන් කුඩා කාලයේදීම බෝසත්තුමා මිය ගොස් ස්වර්ණ හංසයෙක්ගෙන් උපත ලැබුවා. යන්නේද?